ආදරණීය කිතුනුවනි, පළමු සියවසේ අවසානයේදී යේසුස් වහන්සේ ගෝලයා යොහාන් මාර්ගයෙන් කුඩා ආසියාවේ පිහිටි ලවෝදීසී සභාවට යම් පණිවිඩයක් දුන්නා. මෙම පණිවිඩයේ තිබුණේ සැප සම්පත්වලට ආසාවීම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම. ලවෝදීසියේ සිටි ක්‍රිස්තියානීන් සැප සම්පත් අතින් පොහොසත්ව සිටියත් ඔවුන් ඇදහිල්ල අතින් සිටියේ දිලිඳු තත්ත්වයකයි. ඔවුන් දිකටම ඇදහිල්ලෙන් ජීවත් වන්නේ නැතිව සැප සම්පත් ලබාගන්න ගිය නිසා දෙවියන් වහන්සේගේ නමස්කාර ක්‍රියාවලියට හවුල් වුණේ නැහැ. එළිදරව්ව 3 වෙනි පරිච්ඡේදයේ 14 සිට 18ට ඔබ කියවල බලන්න. එවකට සිටි ඒ සභාවේ පිරිස සිටියේ ඇල්මැරිලා සීතලවත් රස්නින්වත් සිටියේ නෑ. යේසුස් වහන්සේ කියනවා ඔවුන්ව වමාරනවා කියලා. ඉතින් මගේ ආදරණීය කිතුනුවනි, අද දවසේද බොහෝ සභාවන් වල සිටින්නන් ඉදිරියේ සිටින්නාද සහභාගී වන්නෝද ඇල්මැරිච්ච ස්වභාවයකින් තමා සිටින්නේ. එවකට සිටි ඒ ලවෝදීසී සභාවේ පුද්ගලයන් ඔවුන් පොහොසත් අපිට කිසි අඩුපාඩුවක් නැති බව ප්‍රකාශ කරමින් තමා සිටියේ. අද දවසේදීත් බොහෝමයක් සභාවන් ඔවුන්ගේ පොහොසත්කම ආඩම්බරයෙන් කතා කරමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් ඉදිරියේ ඉන්න අයට ප්‍රකාශ කරනවා ඔබටත් මේ ආකාරයෙන් පොහොසත් වෙන්න නම් ඔබ පල්ලියට සේවය කරන්න, මෙවැනි ප්‍රකාශයන් කරන්න. මොහොතක් හිතලා බලන්න මගේ ආදරණීය කිතුනුවනි, ඔබ මේ සිටින්නේ පරීක්ෂා කළ යුතු කාලයක සහ ප්‍රශ්න කළ යුතු කාලයකයි. ඔවුන් සිටින්නේ නිර්වස්ත්‍ර බව, අන්ධ වී බව ඔවුන් නොදැන තමා සිටින්නේ. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ නිර්වස්ත්‍රකම, ඔවුන්ගේ අන්ධභාවය ප්‍රදර්ශනය වෙමින් පවතින බව. නමුත් ඔවුන් උඩගුව සිටිනවා ඔවුන්ගේ පොහොසත්කම, මේ ලෝකීය ආකාරයට තිබෙනා ඔවුන්ගේ පොහොසත්කම, ඔවුන්ගේ ධන සම්පත් ගැන ඔවුන් උත්සාහ දරන්නේ මේ ආකාරයෙන්ම තවදුරටත් පොහොසත් වීම මිසක් ආත්මිකව උන්වහන්සේ කිව්වා වූ පණිවිඩය රැකගන්න ස්වර්ග රාජ්‍යය දකීමට නොව. ඉතින් ඔබ සහභාගී වන සභාවේදී ඔබටද මෙවැනි දේවල් ඇසෙනවා ඇති. මොහොතක් නතර වෙන්න, මොහොතක් නතර වී ඔබේ සිත පරීක්ෂා කරන්න, දෙවියන් වහන්සේගෙන් විමසන්න, ප්‍රශ්න කරන්න. මන්ද ඔබ නිරයට යාමට ප්‍රථමයෙන් මේ කාලයේ සැප සම්පත් ලබා ගන්න වෙහෙසෙන අය එවැනි තත්වයකට පත්විය හැකි. සැප සම්පත් පසුපස හඹා යාමෙන් අපේ ඇදහිල්ල දුර්වල වෙනවා. ඒ විතරක් නෙමෙයි, ජීවනය සඳහා වූ තරංගය විඳ දරා ගැනීමෙන් දිවීම නතර කර දැවීමට ඉඩ තිබෙනවා. හේබ්‍රෙව් පුතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයට ඔබ ගිහින් කියවලා බලන්න. ඉතින් ඔබට පුළුවන් දැන් ඔබ සිටින ස්ථානය පරීක්ෂා කරලා බලන්න. ඔබට ඉදිරියෙන් සිටින්නව පරීක්ෂා කරලා බලන්න. අවාසනාවකට බොහෝ කිතුනුවන්ට ඔවුන් ඉදිරියේ සිටින්නව පරීක්ෂා කරන්න තරම් බයිබලයේ අතේ තිබුණත් ඔවුන් මේ බයිබලය ගැන නොදන්නා කමම ඒකට හේතුවක් වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ඉදිරියේ සිටින්නා ඔවුන්ට මේ බයිබලය ගැන, යේසුස් වහන්සේගේ වචනය ගැන උගන්වන්නේ නැතිකමම ඉදිරියේ සිටින්නාට වාසියක් වී තිබෙනවා. ඉතින් මගේ ආදරණීය කිතුනුවනි, ඔබත් ඔබේ අතේ තිබෙනා වූ බයිබලයේ අතේම තියාගන්නේ නැතුව මේක ගැන අධ්‍යාපනය කරලා, මේක ගැන ඉගෙනගෙන යේසුස් වහන්සේගේ කරුණාව ඉල්ලගන්න. ඔබ මේ තරංගයේ දිනන්න නම්, ඔබ මේ තරංගයේ දුවන්න නම් ඔබ මේ වචනය දැනගන්නම අවශ්‍යයි. එහෙම නැතුව ඔබට ඔබ ඉදිරියේ සිටින්නා බොරු ගුරුවරයෙක් නිවැරදිව යේසුස් වහන්සේගේ වචනය ඔබට උගන්වන කෙනෙක්ද යන්න වටහා ගැනීමටවත් ඔබට නොහැකි වෙයි. අපි කල්පනාකාරී වුණේ නැත්තම් මේ ජීවිතේ සැප සෙල්ලමට ප්‍රිය කිරීමෙන් අපේ නමස්කාරය හා සම්බන්ධ කටයුතු අසම්පූර්ණයෙන්ම
යටවීයා හැකි. ලූක් පොතේ 8වෙනි පරිච්ඡේදයේ 14වෙනි පදයත් ඔබ කියවලම ඉවර කරන්න. ඉතින් මගේ ආදරණීය කිතුණුවනි, ඔබට තිබෙන ආදරය නිසා, එකිනෙකාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන්න කියන නිසා උන්වහන්සේගේ නිවැරදි වචනය ඔබට අරන් ආවාදත් අපි. ඉතින් මේ පණිවිඩයෙන් ඔබ යම් කිසි දෙයක් ලබා ගත්තා නම් තවත් කෙනෙකුට මේ පණිවිඩය ලැබෙන්න සලස්වන්න. ඉතින් අද ඔබ සමග එකතු වුණා අපි ජේසුස් ගොඩනගන මනුස්සයන්, ජයග්‍රාහික මනුස්සයන්, JBT men.